උඩවල ඉඳන් අපිටත් වෙලා දැන් බලංගොඩට ඇවිල්ලා බලංගොඩෙන් බොගන්තලා පාරට දාලා ඉන්නේ. යන්න බැරිද ඒ පාරේ? යන්න බෑ. උදේ ඉඳන් හොඳට වැස්ස. පාර ගිලා බහනවල තියෙන එතන මේ අඩි 100ක් විතර පල්ලයට. එනසේ යන්න බෑ ඒ පාරේ. කොහෙන් හරි එකෙක් නැගලා කාලා හොඳටම. ඔව්නේ. ආපෝ මටත් එපා වුණා. මෙන්න මේ තමයි view එක. මෙතන කිලෝමීටර් 19ක් තියෙනවා. ඉතින් ඒ 12 උඩින් ලෑලි පාලමක් තියෙනවා. මාර ලස්සන පාරක් තියෙන්නේ. මේ පැත්ත කෙලිම වැව තියෙන්නේ සම්පූර්ණයෙන්ම. ගාට් මොන වලට බෝඩ් එකක් ගහලා නැහැ. 1 2 3 දියලි 3ක් ගලන් යනවා මෙතනින්. මේ ටික නම් පොඩ්ඩක් නැහැ ගොඩක් මවුල් පාර. ඉතින් මෙතනින් එහාට බයික් එක ගන්න බෑ. තව மீட்டர் 900ක් තියෙනවා. நடந்தா போவேனா? இங்க போடுவா? ආගත්තා. උඩල කියා නගින්න යනවත් නැහැ. ඉතින් මේක ඇවිල්ලා ඔන්න ඔතන තමයි අර ඉන්ෆිනිටි පූල් එක වගේ තියෙන්නේ. ඉතින් මම ඔයාලට පොඩි රූම් ටුවර් එකක් පෙන්නන්න. ඔන්න ඉතින් අද අපි ඉන්නේ හරි ගයිස් ඉතින් ඔන්න උදේ ඉඳන් හොඳට වැස්ස. ඉතින් අපි උඩවල ඉඳන් අපිටත් වෙලා දැන් බලංගොඩට ඇවිල්ලා බලංගොඩෙන් බොගන්තලා පාරට දාලා ඉන්නේ. අපි බලමු තාමත් පොදයක් යනවා. හොඳටම කළු කරලා තියෙන වටේම. ඉතින් මම කෝල් කරලා ඇහුවම හැටන් පැත්තට චුට්ටක් වහිනවා කිව්වා. ඉතින් guys අන්න අර දුර ඈතින් මේ දියැලක් ඇදහැලෙනවා. ඔයනේ මම ඔයාලට ලං කරලා පෙන්නන්න. ඉතින් මේ වැස්ස කාල නිසා ගොඩක් දියැලි සක්‍රිය වෙනවා ඉතින් මේ වෙලාවට. යන්න බැරිද මේ පාරේ? යන්න බෑ අතනින් පාර දිනනවා. චාර කාබට් එකේ આવුදාන්නේ අයින් මෙතන දවල් කටින් පාර තියෙනවා. එහෙමද? මෙතන යන්න බැරිද? මම ගියන්න. ඔය මිස්සෝද අංකලනේ. ඒක තමයි මාත් මේ බැලුවේ මොකද මේ ගල් දාලා තියන්නේ කියලා පාරේ. පාර ගිලා බහනවල තියෙන එතන මේ අඩි 100ක් විතර පල්ලයට. එනසේ යන්න බෑ ඒ පාරේ. ඔන්න තියෙනවා ගමේ පේර ගහක් තියෙනවා මේ ඉතිලාද ටකිලාගේ
ඔන්න ඉතින් කොයින් හරි එකෙක් නැගලා කාලා හොඳටම වැටිලාද කොයිද කාලා තියෙනවා මන් දන්නෙත් නැහැ කසාද දෙලා තේරුනේ මෙහෙට දාන්නද ඔන්න ඉතින් අද අපි ආවා මිස්ටි ලේක් කැබින් එකට. මෙන්න මේ තමයි view එක. කොහොම ලස්සන වැවේ. ඉතින් අපි check in වෙලා ඕනේ ආපෝ මටත් එපා වුණා. මම මේ ටුවර් එක යන්නේ. ඔව් දවස් 14ක. ඊයේ මේ උඩවල හිටියා. අද මෙහි ID ගොන්නේ. හරි guys ඉතින් ඔන්න අපි දැන් මිස්ටි ලේක් කැබින් එකට ආවා හොටෙල් එකට. ඇවිල්ලා දැන් අපි පිටත් වෙන්න යන්නේ ගාට්මෝර් ෆෝල්ස් බලන්න. මෙතන කිලෝමීටර් 19ක් තියෙනවා. කියන්නේ 20යි යන්න එන්න කිලෝමීටර් 40ක්. ඉතින් යමු ගිහිල්ලා වහින්න කලින් කොහොම හරි ගාට්මෝර් ෆෝල්ස් බලලා එමු. මෙච්චර දුර ආපේගේ. ඉතින් මේ අපේ නවතින තැන මාර ලස්සනයි. මේක තමයි අපි නවතින යන කොටේජ් එක. මේ ඒ කියන්නේ තනි කොටේජ් එකක්. උඩයි පල්ලෙයි දෙකේම. මම ඔයාලට සම්පූර්ණ කොටේජ් එක පෙන්නන්නම්. අපි ගාට්මෝර් ගිහිල්ලා ආවන් පස්සේ ඉතින් ඔයාලට පෙන්නන්න මේකට එන පාර. මාර ලස්සන පාරක් තියෙන්නේ. මේ පැත්ත කෙලිම වැව තියෙන්නේ සම්පූර්ණයෙන්ම. මේකට එන පාරේ ඇත්තම දොලක් ගලාගෙන යනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ දොල උඩින් ලෑලි පාලමක් තියෙනවා. මේක පරුව. හැටන් පැත්තෙන් නම් ගාට්මෝර් එනවා නම් හැටන් ඉඳන් ඇවිල්ලා මෙතන පාර දෙකට බෙදෙනවා. તો බෝඩ් එකක් ගාලා ශ්‍රී පාදේ මේ පැත්තට යන්න ඕනේ කියලා. හැබැයි මේ ගාට්මෝර් වලට බෝඩ් එකක් ගාලා නැහැ. ඒ නිසා ඔයාලා මේ බලා ගන්න මෙතන මේ පාරෙන් තමයි යන්න ඕනේ. ඉරා පාරෙන්. පල්ලෑ පාරේ යන්නේ කෙලින් මස්කෙලිය ශ්‍රී පාදේ පැත්තට. ගාට්මෝර් ෆෝල්ස්. අතන මේ ගාට්මෝර් ෆෝල්ස් වලට වඩා මේ යන පාර මාර ප්‍රසිද්ධයි. මාරම ලස්සන පාරක යන්න දෙන්නේ. හොට්ටම සීතලයි. මෙතන නම් බැලුවම මාර view එකක් තියෙන්නේ. මේ සම්පූර්ණයෙන්ම තේ වතු. අතන තියෙනවා ඩෑම් එක. ඩෑම් එක කියන්නේ මේ වැව. ඊට පස්සේ මේ තියෙනවා 1 2 3 දියලි 3ක් ගලන් යනවා මෙතනින්. මේ තියෙන අපි අර දුරින් දැක්ක දියැල. මම එතෙන්ට යන්න පුළුවන්. අර මේ වටේම ගාලා තියෙන්නේ.
හම්බුණා. ජෝඩිය. මේ ටික නම් පොඩ්ඩක් නෑ ගොඩක් මවුල් පාර. අම්මා. තව මීටර 900ක් තියෙනවා. පාර නම් කියලා වැඩක් නෑ. ஓ நீர்கள் நடந்தா போவேனா இங்கே போடுவா ஆ அந்த உள்ளு காலையா இது கிட்ட ரெண்டு மாதிரி இருக்கா ஒன்று ඉතින් මේ ඔය බයික් එක අතන කඩේ දැම්මා. ඉතින් මෙතනින් එහාට බයික් එක ගන්න බෑ. ඉතින් එතන ඉඳන් මේ පයින් තමයි එන්න ඕනේ මේ ගාට්මර් ෆෝල්ස් එකට. වා හොඳටම මඩ උඩල කියා නගින්න යනවත් නැහැ. මේක නවාගත්තා. අපේ වෙලා හොඳයි. මේ බලාකුළු ඔක්කොම ගිහිල්ලා දැන් පොඩ ඊට පායනවා. නැතම හොටලේ ඉඳන් පිටත් වෙද්දිම මේ හොඳම වැහි බලාකුළු තිබ්බා. ඕනේ ඉතින් අපි යන පාරේ පල්ලෙහා මේ දොලක් ගලන් යනවා. ඉතින් මේ කෙලින්ම යන්නේ ගාට්මර් ෆෝල්ස් එකට තමයි. ඉතින් කියන්නේ ලස්සන ටී එස්ටේට් එකක් නැද්ද? ඔන්න අපි ආවා ගාට්මෝර්. මේක ඇවිල්ලා ඔන්න ඔතන තමයි අර ඉන්ෆිනිටි පූල් එක වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේක නම් ඇවිල්ලා මේ ස්වභාවික ඉන්ෆිනිටි පූල් එක. අපි යන් ඉස්සරහට ගිහලා බලමු. නාන්න පුළුවන් හැබැයි මම නම් කොහොමත් නාන්නේ මේ සීතලේ.
ඉතින් මම පෙන්නන්නම් අද මම ඉන්න තැන. මෙතනට පේන හොටල් එක. ඉන්න තැන තමයි අපි ඉන්නේ. මම ඉන්නේ ඇවිල්ලා අන්න අතන තනියෙන් පේන කොටේජ් එකේ. ඔය කියන්නේ තනියම එකක් කොටේජ් එක. එතන තමයි අද අපි නවතින්න යන්නේ. Good morning ඉතින් හැමෝටම. මම දැන් ඉන්නේ නෝවුඩ්. දැන් අද අපේ ඕල් අයිලන්ඩ් ටුවර් එකේ පස්වෙනි දවස. ඉතින් අපි අද යන්නේ මන්දාරම් නුවර. ලංකාවේ දියලි වැඩිම පළාත. දියලි 37ක් තියෙනවා. ඉතින් දියලි 37ම බාණ්ඩ වෙන්නේ නැති වෙයි. හැබැයි අපිට පුළුවන් තරම් අපි කව කරමු. ඔන්න ඉතින් අද අපි ඉන්නේ මිස්ටි ලේක් කැබින් නෝවුඩ්. ඉතින් මේ සම්පූර්ණ කොටේජ් එක මෙන්න රුපියල් 10000ක් විතරයි. සම්පූර්ණ ෆැමිලි එකටම කිසි ප්‍රශ්නයක් නැතුව නවතින්න පුළුවන්. පට්ට රිලැක්ස් පොයින්ට් එකක්. ඒ වගේම මෙතන තියෙන පාර්ක් මාරු ලස්සනයි. view එක ඊට වඩා ලස්සනයි. ඉතින් මේ කැබින් එකේ තියෙන නෝවුඩ් වල තියෙන ලස්සනම කැබින් එක. ඔයාලට පේනවා මේ පැත්තේ ලේක් එක. එහෙම නැත්නම් වැව ලස්සනට පේනවා. ඉතින් මේකේ උඩ තට්ටුවේ පල්ලෙහා තට්ටුවේ දෙකක් තියෙනවා. පල්ලෙහා තට්ටුවේ දෙන්නෙක් වගේ ඉන්න පුළුවන්. උඩ තට්ටුවේ ඉන්න පුළුවන් 4 දෙනෙක්ට. ඉතින් මම ඔයාලට පොඩි රූම් ටුවර් එකක් පෙන්නන්න. ඉතින් මෙතන ගත්තොත් කබඩ් එක තියෙනවා. කබඩ් එක වලට ස්ටෝර් කරගන්න පුළුවන්. මෙතන මේ ෂීට් තියෙනවා, තව කුට්ට තියෙනවා. ටවල් තිබ්බා. ටවල් එක මම ගත්තා. ඊට පස්සේ ඇඳ තියෙනවා. ඇඳ මම නිදාගත්ත නිසා ඇඩි වෙලා තින්නේ. ටේබල් එකක් තියෙනවා මෙතන. charge කරන්න පුළුවන්. ටීවී එක තියෙනවා. පට්ටව ලස්සනයි. ඊට පස්සේ වොෂ්රූම් එක. මාරම ක්ලීන් වොෂ්රූම් එක. ඊට පස්සේ මේක විතර නෙවෙයි තව උඩ තට්ටුවක් තියෙනවා. ඉතින් උඩ තට්ටුවට ගිහලා බලමු අපි. ඉතින් මෙතන මේ ඔයාලට කෑමේ මුණු කරන්න පුළුවන් මයික්‍රෝවේව් එකක් තියෙනවා. සීනි ඊට පස්සේ තේකොළ කප්ස් ටික තියෙනවා. එතන කට්ලරිස් ටික තියෙනවා. උණු වතුර උණු කරගන්න පුළුවන් ප්ලේට්ස් තියෙනවා. සින්ක් එකක් තියෙනවා. ඉතින් මෙතන පොඩි කිචන් එකක් තියෙනවා ඉතින්. ඉතින් මෙන්න තියෙනවා උඩ තට්ටුව. මාරම ලස්සනයි. ඉතින් මෙතන තව බෙඩ් එකක් තියෙනවා. මෙතන තව 4 දෙනෙක් නිදා ගන්න පුළුවන්. එතනින් ගියාම ඔන්න තියෙනවා view එක. ඉතින් වාතය බලන්න. දැන් Google එකේ සර්ච් කරලා බලන්න මිස්ටි ලේක් කැබින් නෝවුඩ්.